සරණයි කන්දගම මහාවිද්‍යාලයේ විදුහල්පති අපේ හාමුදුරුවෝ ඒ වගේම ඉස්සැල ලොකු හාමුදුරුවෝ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම අපේ පුස්පික මහත්මයා සමන් මහත්මයාලා ඇතුළු ධර්ම සභාවේ ධර්ම ශාලාවේ සිටින ඔබ සැමගෙනුත් අවසරයි අපි අද වසන්පුර 15ක් පොහොය නිමිති කරගෙන රටවාසී ලෝකවාසී බෞද්ධ ජනතාව සිදු කරන ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් අතර ඔබ සුවිශේෂී පිරිසක් විදියට ඒ ආමිසය සහ ප්‍රතිපත්තිය පූර්ණය කරමින් අද දවස ඊටාම අර්ථාන්විතව පාසල් ඉතිහාසයේ මේ ගමේ ඉතිහාසය තුළ වටිනා විදියට ඵලදායී විදියට දවස ගත කළ බව විදුහල්පති ස්වාමින් වහන්සේ ධම්මානන්ද ලොකු හාමුදුරුවෝ සිහිපත් කළා. ඒක තවත් අර්ථාන්විත කරන්න ඵලදායී සහ වටිනකම වැඩි කරන්න අපේ හිස්සැල්ලේ හාමුදුරුවෝ පුස්පික මහත්මයා ඇතුළු පිරිස එකතු වෙලා ධර්ම සාකච්ඡාවක් යොදාගෙන තියෙනවා. මේ ධර්ම සාකච්ඡාව කියන්නේ කොමක්ද මේක වටිනකම කෙටියෙන් මතක් කරලා අපේ මාතෘකාවට යන්න අපි තීරණය කළා. එනිසා හිස්සැල්ලේ අපේ ලොකු හාමුදුරුවන්ගේ අවසර ලැබෙනවා. අපේ දරුවනේ නැත්නම් පින්වත්නි අපේ ධර්ම සාකච්ඡාවක් කළ යුතු වන්නේ ඇයි? ඒක කෙටියෙන්ම මතක් කරනවා නම් මංගල සූත්‍රයේ කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා මංගල කාරණාවක්. පරාභව සූත්‍රයේ සඳහන් කරන ධම්මකාමී භවං හෝති ධම්මදේශී පරාභව. ධර්මයට ආදරය කරන අය දියුණු වෙනවා ධර්මයට ද්වේෂ කරන අය පිරිහෙනවා කියලා. ඒතර මේ කරුණොත් ඒ විදිහට යද්දී ආලවක සූත්‍රයට අපි යනකොට ආලවක යක්ෂයා බුදුන් වහන්සේගෙන් අහනවා කිංසෝ සුචින්නෝ සුකමා වහති. මොනව ඇහුවමද සැපගෙන දෙන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරන ධම්මෝ සුචින්නෝ සුකමා වහති. ධර්ම ශ්‍රවණය කරාම ධර්මයට අවධානය යොමු කරාම සැපගෙන දෙනවා කියලා. එහෙමනම් මෙන්න මේ මාතෘකාව මේ අරමුණ සිතේ තබාගෙන තමයි අපි ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙන්නේ. එනිසා මංගල සූත්‍රයේ මංගල කියන්නේ මෙලව දෙලව මෙලව සහ පරලොව දෙලව අභිවෘද්ධිය සැලසෙන නිසා තමයි මංගල කියන්නේ. කියන්නේ ධර්ම සාකච්ඡාවක් කරනවා නම් මංගල සූත්‍රයේ මංගල කරුණු 38ක් තියෙනවා. ඒ අතරින් ධර්ම සාකච්ඡාව කියන්නේ එකක්. ධර්ම සාකච්ඡා කළොත් මෙලව දියුණුව සැලසෙනවා පරලොව දියුණුව සැලසෙනවා. අපේ මාතෘකාවට හොඳ ප්‍රවේශයක්. එතකොට පරාභව සූත්‍රයේ දියුණු වෙන්න කැමති අයට ධර්මය ඕන, පිරිහෙන්න කැමති අය ධර්මයෙන් ඈත් වෙනවා. එයත් අද මාතෘකාවට ඉතා වටිනවා. සැපගෙන දෙන්නේ මොන වගේ කාරණාවල් වලද කියලා ආලවක යක්ෂයා අහනකොට බුදුන් වහන්සේ දේශනා කරනවා ධම්මෝ සුචින්නෝ සුකමාවහ ධර්ම ශ්‍රවණය කරාම සැපගෙන දෙනවා කියලා. එවනම් අද මාතෘකාවට ප්‍රවේශය ගත්තේ පින් සහ පව්. ඒ සාකච්ඡාවක් දේශනා කිරීමම පින පව තෝරා ගන්න හොඳ අවස්ථාවක්. මෙලව සහ පරලොව දෙලව දියුණුව සැලසෙන්න නම් දියුණු වෙන්න ඕන අපි මොනවයින්ද? පුස්පික මහත්මයා සඳහන් කළා තරාදියට දැම්මම එක පැත්තක් පව එක පැත්තක් පින කිව්වම වැඩි බර යන්නේ මොන පැත්තටද? ඒක දන්නේ ඔබ. තම නැන පමණින් දැනගත යුතු. එතකොට ඒ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න ධර්ම සාකච්ඡා විතාම වැදගත් නිසා ද මාතෘකාව අපි පින් සහ පව.